අධිවේගයෙන් බෙදා හැරීම. රටවල් එකට එකතු කරන ගෝලීයකරණය. අපිට ජාත්‍යන්තර වෙළඳාමෙන් අපිට විශාල ප්‍රයෝජන ලැබිලා තියෙනවා. අපි ජාත්‍යන්තර වෙළඳාමට විවෘත වෙලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාම අපේ රටවල් ඇතුළට ඇවිල්ලා තියෙනවා. ලෝකයේ පැරණිතම නගරයක සංචාරයක්. අපි කොයිතරම් දැනුම හොයාගෙන ගියත් අපිට තැනකදී හිතෙන්න පුළුවන් අපි දැන් හැම දෙයක්ම දන්නවා කියලා. නෑ ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද මේ ලෝකය හරිම ලොකුයි. ඉතින් පුංචි වෙලාවකදී ලෝකය ගැන නොදන්න දේවල් බොහොමයක් දැනගන්න හොඳම තැන තමයි සියනත.ru. එහෙනම් දැන්ම අපේ වීඩියෝ එක බලලා අපිව subscribe කරලා තව කෙනෙක්ට බලන්න share කරලා comment එකකුත් දාන්න like එකකුත් දෙන්න. අපේ මේ පුංචි රටේ තැපෑලෙන් ලියුමක් හරි පාර්සලයක් හරි එවන්න දවස් කීයක් නම් යනවද නේද? හැබැයි නවීන තාක්ෂණය යොදාගත්තොත් මේ බෙදා හැරීම් කටයුතු වේගවත් කරන්න පුළුවන් වෙනවා. මං එහෙම කියන්නේ මිනිසු රහිත යන්ත්‍ර සූත්‍ර, ස්වයංක්‍රීය වාහන, කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරලා අපිව පුදුම කරවන මෙන්න මේ අධිවේගී බෙදා හැරීමේ ක්‍රියාවලිය නිසයි. මිනිසුන් රහිත බුද්ධිමත් උපකරණ සහ තාක්ෂණයන් චීන අධිවේගී බෙදාහැරීමේ කර්මාන්තය අඛණ්ඩව හා කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට උදව් වෙනවා. රට ඇතුලේ මහා පරිමාණ සැපියුම් සහ අධිවේගී බෙදාහැරීමේ මධ්‍යස්ථානවල ස්වයංක්‍රීයකරණ අනුපාතය 90% ඉක්මවලා තියෙනවා. පසුගිය වසර අවසන් වෙද්දී චීනය සැලසුම් කරන ලද ප්‍රමාණයට වඩා මහා පරිමාණයේ සැපියුම් සහ අධිවේගී බෙදාහැරීමේ සැකසුම් මධ්‍යස්ථාන 1300ක් ස්ථාපිත කරලා තිබුණා. නැගෙනහිර චීනයේ ජියංසු පළාතේ වූජියන්හි වර්ග කිරීමේ මධ්‍යස්ථානවලදී රට පුරාම ලැබිලා තියෙන පාර්සල් මිනිසුන් රහිත ෆෝක්ලිෆ්ට් මගින් ලිපිද්‍රව්‍ය කුඩා පාර්සල් සහ විශාල පැකේජ් ආදී වශයෙන් වර්ග කරලා විවිධ ස්මාර්ට් වර්ග කිරීමේ මාර්ග වෙත බෙදා හරිනු ලබනවා. දෘශ්‍ය හඳුනා ගැනීම සහ කෘත්‍රිම බුද්ධිය වැනි ස්මාර්ට් තාක්ෂණයත් එක්ක සාමාන්‍යයෙන් සෑම තත්පරයකටම පැකේජ් 30කට වඩා ඉක්මනින් වර්ග කරලා සකස් කරනවා. ඒ එක්කම මිනිසුන් රහිත යන්ත්‍ර සහ උපාංග අධිවේගී බෙදාහැරීමේ මෙහෙයුම් පරිවර්තනය කරනවා. මේ අවුරුද්දේ අපිට ඇනවුම් 20000කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. බේජිං සහ ෂැන්හයි ඇතුළු නගර 100කට වැඩි ගණනක මෙය ක්‍රියාත්මක වෙනවා. ඇනවුම් පරිමාව වැඩිවෙද්දී ඉහළ කාර්යක්ෂමතාවයක් සහ අඩු පිරිවැයක් ලබාදීම සැපියුම් සහ බෙදාහැරීමේ අංශවල ප්‍රධාන ඉල්ලුම බවට පත්වෙනවා. මිනිසුන් රහිත වාහන නිෂ්පාදකයෝ තාක්ෂණික නවෝත්පාදනයන් අඛණ්ඩව වැඩිදියුණු කරන්න පෙළඹෙනවා. ඔය සම්මන්ත්‍රණ සමුල දේශනවල අපිට නිතර ඇහෙන බර වචනයක් තමයි ගෝලීයකරණය. ඇත්තටම මොකක්ද ඒකේ තේරුම? ලෝකය ගෝලාකාරයි කියන එකද? නෑ. එහෙමනම් ගෝලීයකරණය තුළින් ලෝකයට ලැබී ඇති ප්‍රතිලාභ මොනවාද කියලා දැනගන්නත් ගෝලීයකරණය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන දැනගන්නත් ඔන්න දැන් ඔයාට අවස්ථාව. ගෝලීයකරණය කියන්නේ රටක ආර්ථිකයට විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන සංකල්පයක්. ඉතින් මේ ගෝලීයකරණය කියලා කියන එක, ඒ කියන්නේ මගේ පෞද්ගලික මතය නම් අපි සම්පත් බෙදා ගැනීම තමයි ගෝලීයකරණය කියලා කියන්නේ. නැති තැනකින් තියෙන තැනකටත් තියෙන තැනකින් නැති තැනකටත් මේ සම්පත් බෙදී යාම තමයි ගෝලීයකරණය කියලා මම පෞද්ගලික විශ්වාස කරන්නේ. ඉතින් මොනවාද මේ අපි හුවමාරු කරගන්න සම්පත්? අපේ දැනුම, තාක්ෂණය, කුසලතා, ශ්‍රමය, මුදල් මේ සියලුම දේ අපි දැන් හුවමාරු කරගන්නවා. ඉතින් අපි දැනටත් ගෝලීයකරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මුළු ලෝකෙටම ලැබිලා තියෙන වාසි අපමණයි. අපි ගත්තොත් එහෙම ජාත්‍යන්තර සහයෝගීතාවය, ජාත්‍යන්තර සම්බන්ධතා, ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම දැන් අපි ඉන්නේ දකුණු ආසියාවේ, දකුණු ආසියාව විදියට අපි රටවල් 8ක් එකට එකතු වෙලා ඉන්නවා. ඒ වගේ අපි මේ වගේ නොඑක් විදිහට අපි එක එක සහයෝගීතා, සම්බන්ධතා අපි ගොඩනගාගෙන තියෙනවා ගෝලීය වශයෙන්. මේ සියලුම දේවලින් අපිට විශාල වශයෙන් වාසි ලැබෙනවා. අපේ රටවල් වලට වාසි ලැබෙනවා.
ඒ වගේම තමයි විශාලම වශයෙන් මම මෙතනදී පැහැදිලිවම කියන දේ තමයි අපේ ජාත්‍යන්තර වෙළඳාම. අපේ ජාත්‍යන්තර වෙළඳාමෙන් අපිට විශාල ප්‍රයෝජන ලැබිලා තියෙනවා. අපේ ජාත්‍යන්තර වෙළඳාමට විවෘත වෙලා තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාම අපේ රටවල් ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ එදිනදා ජීවිත මේ හරහා පහසු වෙලා තියෙනවා. sannivedanaye පහසු වෙලා තියෙනවා. කවුරු හරි කෙනෙක්ට කියන්න පුළුවන් අපේ දේශීය කර්මාන්ත ගෝලීයකරණය නිසා අභියෝගයට ලක් වෙනවා කියලා. උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම චීනය ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ දේශීය තාක්ෂණය කවදාවත් ඔවුන්ගේ කර්මාන්ත වලින් ගලවලා නැහැ. ඒ වගේම තමයි මේ කර්මාන්ත දියුණු කරලා තියෙන්නේ තන්නේ කියන දේවල් තුන පදනම් කරගෙන. ඉතින් මේ කර්මාන්ත සියල්ලම ඔවුන් ලෝකයට අරන් ගිහිල්ලා ලෝකය තුල ඔවුන්ගේ ඒ කියන්නේ ඔවුන්ට තියෙන තැන ඔවුන් හදලා තියෙනවා. ගෝලීය වශයෙන් ඔවුන්ට තියෙන තැන හදලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම කොහොමද මේ ගෝලීයකරණය අපේ තියෙන සංකල්ප, අපේ තියෙන සංස්කෘතිය, නැත්නම් අපේ තියෙන දේශීය අරමුණුත් එක්ක සම්බන්ධ කරලා ගෝලීය වශයෙන් ජයගන්නේ කොහොමද කියන එකට හොඳම උදාහරණය තමයි චීන රජය. වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙන නගර ලෝකේ හරීම සීමිතයි. ඉතාමත් දියුණු ඒ නගර අපේ විශ්මයට පත් කරන බොහෝ දේවල් වලින් පිරීලා තියෙනවා. යමුද අන්න ඒ වගේ නගරයකට එන්න. අවුරුදු 3000කට වැඩි ලෝකේ පැරණිතම නගරයක ඉතිහාසය දිගේ ඇවිතගෙන යන්න. ගෞරවනීය ඉතිහාසයක් තියෙන කයිෆන් නගරයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ක්‍රිස්තු වර්ෂ 960 ඉඳන් 1127 දක්වා කාලයේ සොන් අධිරාජ්‍යයේ අගනුවර වුණේ කයිෆන්. එය ඒ කාලේ ලෝකේ වඩාත්ම සමුද්දිමත් නගරවලින් එකක් වුණා. අවුරුදු 3000කට වඩා පැරණි ඉතිහාසයක් තියෙන කයිෆන් චීනයේ පැරණිතම නගරවලින් එකක්. සොන් අධිරාජ්‍ය කාලෙදී චීනයේ දේශපාලන ආර්ථික සහ සංස්කෘතික මධ්‍යස්ථානය විදියට සැලකුණෙත් කයිෆන්. කයිෆන් පාලම් විශ්මය ජනකයි. එය මේ නගරේ ඉතිහාසය හරහා ඇවිදින්න අපට ආරාධනා කරනවා. මිලියනයකට අධික ජනගානයක් හිටපු එය ඒ කාලේ ලෝකේ විශාලතම නගරවලින් එකක්. ආසියාවසා මැද පෙරදිග පුරාම වෙලෙන්දොයි රාජ්‍ය තාන්ත්‍රිකයොයි අලුත් අදහස්සා තාක්ෂණයන් අරගෙන කයිෆන් වෙත එකතු වුණා. ඒ ස්තූපය නගරයේ වඩාත්ම විශිෂ්ට සංකේතාත්මක විහුවවලින් එකක්. එය භූමිකම්පා ගංවතුර සහ බොහෝ යුද්ධවලින් ආරක්ෂා වෙලා තියෙනවා. අද ඒක කයිෆන් නගරයේ නොසැලී දරාගැනීමේ හැකියාවේ සංකේතයක් බවට පත්වෙලා තියෙනවා. කයිෆන් ඉතිහාසය ආඩම්බරයට කාරණාවක් වුණත් එය අභියෝග රැසකට මුහුණදී තියෙනවා. කහගඟ ළඟම පිහිටලා තියෙන කයිෆන් ඉතිහාසයේ පුරාම ගංවතුරෙන් සෑහෙන වතාවක් විනාශ වෙලා තියෙනවා. වඩාත්ම විනාශකාරී සිදුවීම සිදුවනේ 1642 දී. ඒ යුද්ධයකදී ගඟේවේලි කඩලා නගරය ජලයෙන් යටවෙලා දසදහස් ගණනක් මිනිසුන් මිය ගිය වෙලාවේ. නමුත් මෙහි හිටපු මිනිස්සු එය නැවත ගොඩ නැගුවා. මෑත කාලයේ කයිෆන් චීනයේ වේගවත් නවීකරණය එක්කම වේගයෙන් ඉදිරියට යන්න ලොකු සටනක් දෙන්නේ. 1954 දී හනන් පළාත් අගනුවර විදිහට චෙන්චෝ නම් කළ නිසා කයිෆන් එතනින්දන් තරමක් යටපත් වෙලා. නමුත් මෙහි ජීවත්වෙන මිනිස්සු කිසිම දවසක මේ බිමට තියෙන ආදරේ සහ බලාපොරොත්තු අත්හරින්නේ නැහැ. ඔබ ඩ්‍රම් ටව රාත්‍රී වෙළඳපොළ ගැන හිතුවොත් එතන රසවත් ආහාර ඕන තරම් තියෙනවා. අපි මේ සුන්දරත්වයත් එක්කම සතුටින් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා. අද වෙනකොට කයිෆන් ඉතිහාසයේ ආරක්ෂකයෙකු සහ චීනයේ නවීකරණයට සහය දෙන්නෙක් විදියට චරිත දෙකක් පෙන්වනවා. එහි දැන් හනාන් නියමු නිදහස් වෙළඳ කලාපයේ සහ විදුලි වාහන කර්මාන්තශාලා පවත්වාගෙන යනවා. එහි නගර මධ්‍යස්ථානය ෂෙන්ෂෝ සමග සම්බන්ධ කරන නව මගී දුම්රිය මාර්ගයක් මෑතකදී විවෘත කළා. නගර පරිපාලනය එහි පදිංචිකරුවන්ට නව අවස්ථා නිර්මාණය කරන්න අවශ්‍ය සියලුම පහසුකන් සඳහා ආයෝජනය කරනවා. අද වීඩියෝ එක බැලුවම ඔයාට මොකද හිතුනේ? ඒ හිතිච්ච දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්න. channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. තව කෙනෙක්ට බලන්න share කරන්න.
ආයිදවසක මේ වගේ වීඩියෝ එකින් ඔන්න නොතන්න දේවල් ගොඩක් කරගෙන අනිවාර්යයෙන්ම එන්න. ගිහින් එන්නම් එහෙනම් හැමදාම එකතු වෙන සේනතුරුත් එක්ක.